හායි ළමයි සිංහල with happy tips මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට අරගෙන ආවේ ගොඩක් අයට අමාරු පාඩමක් වෙන තත්බව තත්සම් පිළිබඳ හරිම පහසු ක්‍රමයක් අරගෙන. ඔයාලා දන්නවනේ මේක MCQ පේපරේදී 5 වෙනි ප්‍රශ්නේදී, ඒ වගේම 6 වෙනි ප්‍රශ්නේදී, ඒ වගේම 7 වෙනි ප්‍රශ්නේදීත් අපිට මේක අතිශය වැදගත් වෙන පාඩමක්. මම අද ඔයාලට මේ කියලා දෙන ක්‍රමයට ඔයාලට මේ තත්බව තත්සම පාඩමේ සම්පූර්ණ ලකුණම ගන්න පුළුවන් විදිහට තමයි මම මේ කියලා දෙන්නේ. අපි යන් පාඩමට. පේපරේදී තත්සම තත්බව යන කුමක්ද කියලා අහුවේ නැති වුණාට අපි ඒ ගැන යම් අවබෝධයකින් ඉන්න ඕන. එතකොට මෙතන මම දක්වලා දීලා තිනවා බලන්න තත්සම පදයක් කියලා කියන්නේ මොකද්ද? වෙනත් භාෂාවක තිබූ පදයක් එලෙසින්ම අප භාෂාවේ විවරණය කරයි නම් අපි ඒකට කියනවා තත්සම කියලා. හරිද? ඒ කියනකොට තව භාෂාවක තියෙන පද තියෙනවනේ. එලෙසින්ම අපේ භාවිතේ භාවිතා කරනවා. අන්න ඒ වගේ පදවලට කියනවා අපි තත්සම් පද කියලා. තත්බව කියලා කියන්නේ වෙනත් භාෂාවක තිබූ පදයක් ටිකක් වෙනස් කරලා භාවිතා කරනවා නම් අපේ භාෂාවේ අන්න ඒකට කියනවා අපි තත්බව කියලා. එතකොට තත්සම කියන්නේ මොකද්ද? තත්බව කියන්නේ මොකද්ද කියලා යම් දල අවබෝධයකින් නියම ඇති. අපි අපෙන් ඒක අහන්නේ නැහැනේ. අපි යන් එහෙනම් තත්සම අඳුරගන්නේ කොහොමද? තත්බව අඳුරගන්නේ කොහොමද කියලා බලන්න. තත්සම පදයක විශේෂ ලක්ෂණ තියෙනවා. අපිට ඒක පදයක් දිහා බැලුවට පස්සේ ඒක අඳුරගන්න පුළුවන් නම් අපිට ලේසියි මේක තත්සමද මේක තත්බවද කියලා අඳුරගන්න. බලන්න මේ තත්සම පදයක තියෙන විශේෂ ලක්ෂණ මහ ප්‍රාණකුරු ඇත්ත. මහ ප්‍රාණකුරු වල දන්නවනේ. මේ මහ ප්‍රාණකුරු ටික මේ තත්සම පදයක අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉලු ඉලු ඉදු ඉදු ඇත්ත. යංචේ රේපේ රකාරාංශය ඇත්ත. යංචේ රේපේ රකාරාංශය ඒක හොඳට මතක තියාගන්න. හරිද? ඒ වගේ හිම අකුරු තියෙනවා නම් ඒක අනිවාර්යයෙන් මොකද? තත්සම පදයක්. අයි අව් ඇත්ත. අං අක් ඇත්ත. ච ෂ ඇත්ත. හල් අකුරකින් වචනයක් කැරඹෙනවා. හල් අකුරකින් වචනයක් කැරඹෙනවා නම් ඒකත් තත්සම පදයක්. ප්‍රകൃතියක මැදට හල් අකුරක් පැමිණෙනවා. ඒ වගේම තමයි ඈ කියන පද මොනවද වෙලා තියෙන්නේ? නෑ. තත්සම පදයක ඈ කියන අකුරු නෑ. ඒක හොඳට මතක තියාගන්න. හරිද? ඒ වගේම තමයි සංඥක. ගංජන්ඩ දඹ කියන අකුරු මොකද වෙලා තියෙන්නේ? ඒවත් නෑ. තත්සම පදයක හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ වගේම හඳුනා ගන්න බැරි ලක්ෂණ විදිහට අපිට ඈ නැත. ඒ වගේම සංඥක නැත කියන කරුණු දෙක හඳුනා ගන්න පුළුවන්. එතකොට දැන් එතන තියෙනවා කියලා මම දක්වලා දීලා තියෙන ඒවා ඔක්කොම තියෙනවා නම් ඒක අනිවාර්යයෙන් තත්සම පදයක් විදිහට තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරිද? අපි යන් තත්බව වලට. බලන්න තත්බව වල මහ ප්‍රාණකුරු නැත්ත. දැන් තත්සම එකේ තිබුණේ ඒවා මේකේ නැහැ. තත්සම එකේ නැති ඒවා මේකේ තියෙනවා. හරිද? එතකොට ඒකෙන් තමයි අපි හඳුනගන්නේ මේක තත්සම පදයක්ද මේක තත්බව පදයක්ද කියලා. මහ ප්‍රාණකුරු නැත. ඉලු ඉලු ඉදු ඉදු නැත. යංශය රේපේ රකාරාංශය නැත. අයි අව් නැත. අං අක් නැත. ච ෂ නැත. හල් අකුරකින් වචනයක් නොඇරඹෙනවා. හරිද? ප්‍රകൃතියක් මැදට හල් අකුරක් නොපෙමිනේ. ඈ ඇත්ත. බලන්න තත්සම පදයක අපි කිව්ව ඈ නැත කියලා. මේකේ ඈ ඇත්ත. සංඥක ඇත්ත. ගංජන්ඩ දඹ කියන අකුරු ටික මේකේ තියෙනවා. හරිද? ඒ වගේම තමයි අපිට හඳුනා ගන්න පුළුවන් ල ලු කියන පද. ඒවත් මේ තත්බව පදයක හඳුනා ගන්න පුළුවන්. බලන්නකෝ මේක කොච්චර ලේසිද කියලා. වෙන කිසිම කෙනෙක් මං හිතන්නේ මේ වගේ ලේසියෙන් ඔයාලට තත්බව තත්සම හඳුනා ගන්න කියලා දෙයි කියලා. ඒක මාර ලේසි. අපි අංග තත්බව තත්සම වචන ටිකකට කියලා මම දෙපැත්තකට වෙන් කරලා වගුවක් හදලා තියෙනවා වචන ටිකකින්. බලන්නකෝ ගගන ගගන ගුවන. ඔයාලා ඒ වචන ටික කියනවත් එක්කම බලන්න තත්සම එකේ තත්බව එකේ තියෙන වෙනස. ඒ කියනකොට මම අද අතන හඳුන්වලා දීපු ලක්ෂණ ටිකක් තියෙනවානේ. ඒකෙදි අපිට මේ තත්සම පදවල ඒ ලක්ෂණ ටික හඳුනා ගන්න පුළුවන්. තත්බව වල තියෙනවා කියලා කිව්ව ලක්ෂණ ටික තත්බව පදවල හඳුනා ගන්න පුළුවන්. ඒක හිතින් මවන ගමන් ඒ කියන්නේ බලන්න ඝන කියද්දි මෙතන මහ ප්‍රාණ ගයනක් තියෙනවා. ඒ වගේම මෙතන තත්බව එක මහ ප්‍රාණ වෙලා නැහැ. එතකොට ඔයාලා මේ වෙනස හඳුනා ගන්න ඕන.
එතකොට ඒක ලේසි. තත් බවද තත් සමද කියලා හඳුන ගන්න නේද? ගගන, ගුවන, ඝන, ඝන, ගුල්ම, ගොමු, ගිම්හාන, ගිමන්, ග්‍රාම, ගම්, ගෞතම, ගොයුම්. තුල්්‍ය කියද්දිත් යංශය යෙදිලා තියෙනවා. හැබැයි තත් බව එක එක තුල් වෙලා තියෙනවා. ත්‍යාග, තෑගි අන්න දැක්කද? අරකේ අංශය තියෙනවා. ඒ වගේම තෑගි කියද්දී අපිට මොකද තත් බව එකේ මම ලක්ෂණයක් විදිහට හඳුන්වලා දුන්නා ඇත්ත කියලා. එතකොට එතන තෑගි කියන එක අපිට ගන්න පුළුවන්. තුන තන, දාටා දල, දර්පණ අන්න දල කියන එකේ දැක්කද? මුළු දෙජලා යන්නේ යෙදලා තියෙනවා. දාටා කියද්දී ඉතන මහ ප්‍රාණයට යන්නේ යෙදලා තියෙනවා. කිව්වනේ මුලින්ම තිබ්බේ ලක්ෂණය නේද? මහ ප්‍රාණ අකුරු ඇත්ත කියලා දක්වලා දීලා තිබ්බා. තත් බව එකේ දක්වලා දීලා තියෙනවා. ලු කියන පද නේ තියෙනවා කියලා. වචන මේ අකුරු තියෙනවා කියලා. එතකොට ඒක ගන්න පුළුවන්. දර්පණ, දප්පණ, චන්ද්‍ර, සඳ. අන්න එතන සංඥක දයන. දැක්කද? සංඥක දයන යෙදিলা තියෙනවා තත් භව එකේ. තත් භව එකේ සංඥක අකුරු ඇත්ත. චක්‍ර, සක්, අක්ෂි, ඇස්, අට්ටි, ඇට. රංග, රංග. අං අක් යෙදিলা තියෙනවා කියලාත් මම කිව්වනේ තත් සමයකේ. එතකොට මෙතන රංග කියලා යෙදিলা තියෙනවා. තත් භව එක එක සංඥක අකුරක් විදිහට රංග කියලා ඇවිල්ලා තියෙනවා. වක්‍ර, වක්. එතනක් දැක්කනේ. රකාරාංශයේ යෙදিলা තියෙනවා. වක්. පුඤ්ඤ, පින්. අද්‍ය, අද. අක්ෂර, අකුරු. විද්‍යා, විදු. දිව්‍ය, දෙව්. ක්‍රීඩා, කෙලි. කටු, කතු. ජම්බු, දඹ. ජනාධිපති, ජනපති. දෝෂ, දොස්. මේ වගේ වලට හරිම ලේසියෙන් තත් සම පදයක් තත් බව පදයක් අපිට හඳුනා ගන්න පුළුවන්. මේක ඇත්තටම මාන ලේසි ක්‍රමයක්. ළමයි මේකේ පාඩම් කරන දෙයක් නැහැනේ. අපිට අර ලක්ෂණ ටික පොඩ්ඩක් මතක තියාගෙන අපිට වචනයක් ආවට පස්සේ අපි ඒක දිහා හොඳින් බලලා මේ ලක්ෂණ තියෙනවද මේක තියෙනවද කියලා පොඩ්ඩක් ඒ වචන ටිකත් හුරුකමක් තියෙන්නත් ඕන. නැත්තේ නැහැ. අපිට අරකට ලේසි නේද? පොඩ්ඩක් එහෙම බැලුවට පස්සේ ඒකත් ඔයාලට උපයෝගී කරගන්න පුළුවන්. මේක තත් බව පදයක්ද තත් සම්පදයක්ද කියලා හඳුනා ගන්න. මේ වගේ පාඩම් හරිම පහසුවෙන් මතක තියාගන්න ටිප්ස් ගොඩක් මගේ සිංහල විත් හැපි ටිප්ස් YouTube channel එකෙන් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. bye.